Angela ibu ewaga higayak balandu aragena. ඉතින් වෙනද වගේම අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා අංජන අකාඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේත් මම preview එකේ දාලා තිබ්බා වගේ මේ දවස්වල TikTok එකේ තියෙන මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක කොහොමද ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලාත් ගොඩක් ලේසියෙන්ම හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වෙනද වගේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා දැන් මේ වීඩියෝ එකට like කරලා channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න. ඉතින් එහෙමනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මම වීඩියෝ එක පටන් ගන්න ඉඳි කිව්වා වගේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම ප්‍රීවියු එකේ දාලා තිබ්බා වගේ වීඩියෝ ක්ලිප් එකක් කොහොමද ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලත් ගොඩක් ලේසියෙන්ම හදාගන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි ඉතින් මෙතනදිත් ඔයාට අවශ්‍ය වෙන්නේ CapCut application එක. ඉතින් CapCut application එක පාවිච්චි කරලා ඔයාටත් පුළුවන් ගොඩක් ලේසියෙන්ම මේ වීඩියෝ ක්ලිප් එක ඔයාගේ ෆෝන් එකෙන් හදාගන්න. හරි ඉතින් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මම මේ වීඩියෝ එක පහළ description එකේ template link කියලා link එකක් දාලා තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්නේ link එක touch කරගන්න එක. හරි ඉතින් මේ link එක touch කරගත්තායින් පස්සේ ඔයා මෙන්න මේ විදිහේ interface එකකට තමා එන්න. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා use template in CapCut කියලා බටන් එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්න ඒක ටච් කරගන්න එක. හරි ඉතින් ඒක ටච් කරගත්තායින් පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි එන්නේ. ඉතින් දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා use template කියලා බටන් එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්න ඒක ටච් කරගන්න එක. හරි ඉතින් ඒක ටච් කරගත්තායින් පස්සේ මෙන්න මේ විදිහට ඔයා CapCut application එක තමයි open වෙන්නේ. ඉතින් මේකෙන් ඔයාලට කරන්න තියෙන්නේ උඩින් මේ photos කියන එක select කරලා ඔයාලට කැමති photos පහක් මේ video clip එක හදන්න add කරගන්න එක. හරි ඉතින් මේ විදිහට ෆොටෝස් ටික නිවැරදිව ඇඩ් කරගත්තා නම් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ කෙරවලින් තියෙන next කියන බටන් එක ටච් කරගන්න එක. හරි ඉතින් මේක ටච් කරගත්තායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ ක්ලිප් එක ප්ලේ වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මේ උඩින් බලා ගන්න පුළුවන් export icon එක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්න එක ටච් කරලා මේ විදිහට මේ without watermark කියන එක select කරගන්න එක. හරි ඉතින් මේ විදිහට සේව් වුණායින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් ඔයාගේ ෆෝන් එකේ home screen එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් නැවතත් CapCut application එක open කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඉතින් මේකේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩින්ම තියෙන new project කියන එක touch කරගන්න එක. ඉතින් මේක touch කරලා ඉවරලා ඔයාලට පුළුවන් දැන් අපි අර අවසානට හදාගත්ත වීඩියෝ clip එක මේ විදිහට අපේ timeline එකට add කරගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ කෙරවලට මෙන්න කෙරවලටම ඇවිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ මේ ending කියන කොටස touch කරලා මේ විදිහට delete කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් මේ වීඩියෝ එකේ මුලට ඇවිල්ලා මේ වීඩියෝ එක උඩ මේ විදිහට touch කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට touch කරලා ඉවරලා ඔයාලට කරන්න තියෙන්නේ මේ පහළ එන tools වලින් ඔයාලට බලා ගන්න පුළුවන් volume කියලා tool එකක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්න එක touch කරලා මේ විදිහට මේකේ volume එක බිඳුවටම අඩු කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් මම මේ වීඩියෝ එකේ පහළ description එකේ තවත් link එකක් දාලා තියෙනවා audio file කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ link එක touch කරලා මේ audio clip එකත් ඔයාගේ phone එකට download කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ add audio කියන බටන් එක touch කරලා මේ විදිහට ඔයාලට පුළුවන් sound කියන එකට යන්න. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට file mark එකක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්න එක touch කරලා මේ විදිහට from device කියන එක select කරගන්න එක. හරි ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ අර අපි download කරගත්ත audio clip එක මෙතනින් search කරලා හෝ හොයාගන්න එක. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩින්ම තියෙනවා. ඉතින් මම අන්නේ කෙරවල තියෙන plus mark එක මේ විදිහට touch කරගන්නවා. හරි ඉතින් මේ විදිහට හදාගත්තායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ ක්ලිප් එක සහ ඔඩියෝ ක්ලිප් එක මේ විදිහට තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩින් බලා ගන්න පුළුවන් 720 කියලා තියෙනවා. ඉතින් අන්න එතන touch කරලා ඔයාලට පුළුවන් resolution 1080ට හදාගන්න. ඉතින් මේ කැමති නම් ඔයාලට පුළුවන් 720ම තියලා මේ විදිහට උඩ අතට තියෙන මේ export mark එක touch කරගන්න එක. හරි ඉතින් මෙන්න මේ විදිහට සේව් වුණායින් පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ඔයාගේ social media වලත් මේ වීඩියෝ ක්ලිප් එක share කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගොඩක් ක්‍රේසියෙන්ම TikTok එකේ මේ දවස්වල තියෙන මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලත් හදාගන්නේ. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ ගැන වීඩියෝ එක සම්බන්ධ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, share කරන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරලාත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි හෙටත් මේ වගේ වටිනම සුපිරිම වීඩියෝ එකක් එක්ක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.